මම මොකටද චන්දිට ප්‍රෑන්ක් කරන්නේ? මම මේක ගෙනාවේ චන්දිට. ඔයා හිතනවද නිපුණ චන්දි මේ වගේ ෆෝන් එකක් පාවිච්චි කරයි කියලා? බලන්නකෝ මේක Android ෆෝන් එකනේ. ඒ බන් නිපුණ මං හිතුවා බං මේ ඩිකියාරිත් දිබන් හොඳ ෆෝන් එකක් තියෙයි. මොකද බං මේක Android ෆෝන් එකනේ බං. මේක ගණන් අඩු ෆෝන් එකක් නේ බං. ඒ නිපුණ ඔයා මේ අපිට එන්නකෝ මේ 2.5 සර්ප්‍රයිස් එකට. නෑ ඉතින් මේ අපි ඔක්කොම යාළුවෝනේ. මං ඒකයි ඔයාලා ඔක්කොන්ටම ඉන්න කිව්වේ. අනේ මේ නිපුණ ඔයාට ඕක පෙන්වන්න ඕන නම් අපිට එන්න කියන්න ඕනේ නෑනේ. අපේ වෙලාවත් කෑවා. අයියෝ බංචානේ දෙයි බං උඹ උතන හිටගෙන ඉන්නේ. මේ වගේ චාටර් සර්ප්‍රයිස් එකක් දෙන්න මං නම් මෙතන පැයක්වත් ඉන්න. ඒකනේ මට වගේ වුණා නම් මම මෙලහකට ගෙදර ගිහින්. ඔයා මොකක්ද දෙකින් කිව්වේ? බලන්නකෝ ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට කොච්චර සල්ලි තිබ්බත් ඔයාට රඳුනේ වැඩක් නැති ෆෝන් එකක් නේ. ඒක නෙමෙයි බලන්නකෝ මෙයා මේ ගෙනල්ලා තියෙන එක වැඩකටම නැති එකක් නේ ගෙනල්ලා තියෙන්නේ. මේ චන්දි උඹට මෙයාව බැන්දොත් නම් හැමදාම හම්බෙන්නේ මේ වගේ තෑගි තමයි බං. ඊය බන් නිපුණ ඔයිට වැඩිය හොඳ ෆෝන් එකක් අපේ අම්මා ගාවත් තියෙනවා බං. මොකද්ද බං ඔය දීපු තෑග්ග? මේ අහන්නකෝ ඔයාලා මේ තෑග් ගැන මෙච්චර අවුල් ගන්නේ? මේ අහන්නකෝ චන්දි ඔයාට මේ වගේ තෑග්ගක් හම්බුනම අපිට අවුල් නැද්ද? ඔයා අපේ යාළුවනේ. ඒකනේ චන්දි අපි මේව කියන්නේ ඔයාගේම හොඳටනේ. ඔයාලා ඔහොම කියන්නේ මගේ හොඳටද? බබා මං වගේ සර්ප්‍රයිස් එකකට කැමතියි. වගේ ගිෆ්ට් එකටත් කැමතියි. ඔයා මේ මොනවද චන්දි කරන්නේ? ඒකනේ මේ වැඩ නැති ෆෝන් එකක් අතට අරගෙන. ඔයාලා මොනවද මේ කියන්නේ? මට මේ ගිෆ්ට් එකට වඩා වටින්නේ ඒක දෙන කෙනාගේ සතුට. එයා මට මේක ගන්න නැත්තේ ගොඩක් හිතලා බලලා. එයා සතුටින් දීපු දෙන්නේ. ඉතින් මම බාර ගන්නවා. එයා මට ගොඩක් ආදරෙයි. මාත් ඉතින් යාට ගොඩක් ආදරෙයි. ඔයාලා මට කියන්නකෝ ඔයාලගේ බොයිෆ්‍රෙන්ඩ්ස්ලා මොනවද ඔයාලට දීලා තියෙන්නේ කියලා? ඔයා මට පෙන්නන්නකෝ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ඔයාට දීපු iPhone එක. කොහිරුන් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔයාට දීපු iPhone එක පෙන්නන්නකෝ. ඔයත් පෙන්නන්න. මම දන්නවනේ ඔයාලටත් එච්චර හොඳ ෆෝන් හම්බෙලා නැහනේ. ඉතින් මම මේක සතුටින් බාර ගන්නවා. මට අසයි මේක මොකද්ද තියෙන්නේ කියලා බලන්න. කොමිගේ මුකුත් නැහනේ. ඕකේ මුකුත් නෑ තමයි බබා. චුට්ටක් ඉන්නකෝ මං ඔයාලට ගෙනාපු එක පෙන්නනවා. මේක ඔයාට. ඕක දෙන්නකෝ මට. මේ තෑග්ග තමයි මං ඔයාට ගත්තේ. මට ඕනුණා බලන්න මම මොන විදිහේ තෑග්ගක් දුන්නත් ඔයා ඒක සතුටින් බාර ගන්නවද කියලා. අනිත් එක ඔයාලා මගේ හොඳම යාළුවෝ තමයි. ඒ වුණාට මේක හොඳට මතක තියාගන්න. අපි දෙන්නේ Apple එකක්ද Android එකක්ද කියන එකෙන් නෙමෙයි සතුට කියන එක තීරණය වෙන්නේ. සතුට කියන්නේ මම යා වෙනුවෙන් මේ තෑග්ග ගන්න කොච්චර හැඟීමකින්ද කියන එකේ.